හරි ළමයි සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් අපි අද කතා කරන්නේ දයාසේන ගුණසිංහ විසින් රචනා කරලා තියෙන රන් තැටියක කඳුළු කියන පද්‍ය පන්තිය. එතකොට මේ රන් තැටියක කඳුළු කියන එකෙන්ම ඔයාලට මොන වගේ අදහසක්ද එන්නේ? හරි. රන් තැටියක කඳුළු කියන්නේ මේකෙන් කතා කරන්නේ බිරිඳ සහ ස්වාමියා එකතු වෙලා මාස 10ක් තිස්සේ තමන්ගේ බිරිඳගේ බඩේ ඉන්න දරුවා පරිස්සම් කරලා අන්තිමේදී ප්‍රසූත දවස එනකොට මේ දවසේදී දරුවා මරණයට පත් වෙනවා. එතකොට මේ දරුවා මරණයට පත්වීම පියෙක් මොන ආකාරයෙන් දරා ගන්නවාද? නේද? තමන්ගේ එකම දරුවා නේද? තමන්ගේ එකම දරුවා වෙන දරුවෝ කිසිවක් සිටියේ නැහැ. සිටියේ එකම දරුවා මරණයට පත් වෙනවා ප්‍රසූතියේදී. ඒක මේ තමන්ගේ ඇස් දෙක ඉදිරියේ සිදුවන සිදුවීමක්. එතකොට මේ සිදුවීම ඊට පස්සේ තමන්ගේ බිරිඳ සිහිය නැති වෙලා ඉන්නේ. බිරිඳට සිහිය ආපුහාම මොන වගේ දෙයක් බිරිඳ කියයිද? මොන වගේ මේ දුක බිරිඳ බෙදාගනීද? නේද? එතකොට මේ සියලු දෙයක්ම ප්‍රශ්නාර්ථයක් කරලා මේ පද්‍ය පන්තිය අපි පටන් ගමු එහෙනම්. හරි. මේකේ ආරම්භයේදී කියනවා මා පමණි ඔබ කැටුව ආවේ මමද යමිදියනියනි. එතකොට මේ කවුද කියන්නේ? පියා. හරිද? මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවා කඳුලින්. එතකොට අම්මයි තාත්තයි මේ ස්පිරිතාලෙට නැත්නම් රෝහලට ගියේ නේද? තාත්තා විතරක් දරුවා එක්කරගෙන යන්නද? නෑ. ඒ දරුවා ළමයි එක්කරගෙන යන්නේ අම්මයි තාත්තයි දෙන්නම. හැබැයි අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නේ තාත්තට විතරක් මේ ළමයා එක්කරගෙන යන්න. ඇයි තාත්තට විතරක් එක්කරගෙන යන්න උනේ? මේ ළමයා දරු ප්‍රසූතියේදී නැති වෙනවා. නැති වුණාම මේ මැරිච්ච දරුවා අම්මා ඇහැරෙන්න කලින් තාත්තා හොරෙන් වලලන්න කනත්තට ගෙනියනවා. එතකොට අන්න ඒ හින්දා තමයි තාත්තට විතරක් මේ ළමයා එක් කරගෙන යන්න සිද්ධ වුණේ. රන් තැටිය පුරවා කඳුලින්. එතකොට රන් තැටිය ළමයින්ට අපි කියන්නේ මේ හඳේ ඉන්න හාවා කිරිපැණි අරගෙන එනවා කියලා. හැබැයි දැන් කිරිපැණි වෙනුවට මේ රන් තැටිය මොකද වෙන්නේ? කඳුලින් තමයි පුරවලා තියෙන්නේ. හරි. ඊළඟ කවියට ළමයි ගියොත් ඒ කවිය තුල කියනවා මෙතෙක් ලොව නොවැසුව මියුරු නැලවිලිගී ලයට කැටි කොට නිදයි ඔබේ මව. හරි. එතකොට මවක් විසින් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසූතය සිද්ධ කරන වෙලාවේ මේ මවට සිහි නැති වෙනවා. ඒ සිහි නැති කිරීම හෝ සිහි නැති වීම මත ඇය නින්දට වැටෙනවා. එතකොට කියනවා මෙතෙක් ලොව නොවැසුව මියුරු නැලවිලිගීට ලයට කැටිකොට නිදයි ඔබේ මව. ඒ කියන්නේ ඇය සිහිනෙන් දකිනවා ඇති ඔබට කියන නැලවිලි ගීත නේද? ළමයෙක්ට මවක් වශයෙන් ළමයා ඉපදෙන්න කලින් මාස 10කට කලින් මවක් සූදානම් වෙනවා. තියෙනවා නම් කාමරයක්, ඒ කාමරය අස් කරනවා, ඇඳ ඇතිරිලි මාරු කරනවා, විවිධ සැරසිලි එල්ලනවා නේද? හැබැයි මෙහෙම හැදුව ළමයා උපතේදිම නැති වෙනවා. එතකොට තාත්තෙක් මේක කොහොම තාත්තෙක්ගේ හදවතකට දැනෙනවද කියලා අපි ඊළඟට ළමයි බලමු. අවදිවන ඇසිපියෙන් බිඳී සුන්වන ලොවක. ඇය එකපාරම අවදි වේවි. තාත්තා කියන්නේ. ඇය එකපාරම අවදි වේවි. අවදි වෙලා මගෙන් අහයි ළමයා කෝ කියලා. දැන් ඒකනේ එකම පරමාර්ථය. දැන් ඇය සිහි නැති වෙලා ඉන්නවා. නැගිට ගමන් මම අහන්නේ ළමයා කෝ කියලා. හැබැයි ඒ කෝ කියලා අහන ළමයා ඒ වෙලාවේ නැත්නම් පෙන්වන්න තාත්තෙක් මොනවා කරන්නද? නේද? එතකොට තාත්තට හිතෙනවා මම මේ වෙලාවේ මොන වගේ උත්තරයක්ද ඇයට දිය යුත්තේ කියලා හිතෙනවා. එතකොට මේ ළමයෙක් ගැන අම්මා කෙනෙක්ට කොහොමද දැනෙන්නේ කියලා අපි ගීතයකට ගිහිල්ලා අපි පොඩි කතාවකට එමුද ළමයි? එතකොට මේ පද්‍ය පන්තිය වගේම මේ වගේ අත්දැකීම් පදනම් කරගත්තගෙන නිර්මාණය වෙලා තියෙන ගීත සාහිත්‍යයක් අපිට තියෙනවා. හරි. දිලිඳුනේ දරුවනේ මගේ ග්‍රේෂන් ආනන්ද කියන මේ සින්දුවට ගියොත් දිලිඳුනේ දරුවනේ මගේ බිලිඳු කෙනෙක් බිලිඳුනේ දරුවනේ මගේ කියන ඒ කියන්නේ චූටි ළමයි එයාලා හැම එක්කෙනාම අම්මෙක්ට දැනෙන්නේ පුතෙක් වගේ පැලෙත් රජමැදුරේ තියෙන්නේ මවුසෙනේ හස ඒ පැලෙත් තියෙන්නේ ඒ මවුසෙනේ හසම විතරයි අම්මා පෙව්කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ. එතකොට අම්මා කෙනෙක් දරුවෙක්ව උස්මහත් කරා
නේද? අම්මා දරුවව බිහි කරන්න එයා තනියම වේදනාවක් වින්දා. ඒ අභියෝගය ඇය බාරගත්තා. ඒක සමාජයේ සම්මතයක් වශයෙන් මුළු සමාජයේම මේක දැක ගන්න හැකි වුණත් හැබැයි ඒ කාන්තාවක් නේද? ගැහැණියක්, ගැහැණු ළමයෙක් මේ කට්ටක් ගැනෙනවටත් හරි බයයි නේද? ඔය චූටි දෙයටත් ගැහැණු ළමයි බයයි නේද? එහෙම ඉන්න ගැහැණු ළමයෙක් චූටි ළමයෙක් එකපාර ගැහැණියක් බවට පත් වෙනවා. ඇයට විඳින්න වෙනවා දරු ප්‍රසූතිය කියන වේදනාව. එතකොට ඒ වෙලාවේ අන්න අර ඉන්න ගැහැණු ළමයා අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනවා. අම්මා පෙව්කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුණේ. ඒ කියන්නේ මේ ලෝකය මෙච්චර හැඩ වෙලා තියෙන්නේ ඒ අම්මා විසින් නේද? අම්මා විසින් ඇති කරපු මේ පරම්පරාවේ ආරම්භයේ හින්දා. දැන් අම්මෙක් දරුවෙක් ඇති කිරීමත් එක්ක මේ මානව පරම්පරාව විකාශනය වෙනවා. ඒක ස්වභාවික සිද්ධියක්. එතකොට ඒක හැඩවෙන්න තවත් ඒ අම්මගේ ගතිගුණ සියල්ලම බලපානවා. හැඩ වෙවි රස පිරි ඉතිරි ලොවක් නලවනසේ. එතකොට ලෝකයක් නලවන්න පුරුවන් දරුවෙක් නේද? මේ දරුවා නිර්මාණය කරන්නේ මවක්. එතකොට පියෙක් වශයෙන් ඔහු මේ දරුවා බිහි කරන්න කැපවුන් නැති වුණාට පියෙකුත් ආහාර පාන අරගෙන එනවා නේද? පවුල සුරක්ෂිත කිරීමේ වගකීම පියෙක්ට තියෙනවා. හැබැයි මේ කියන දෙපළට ඒ කියන හැකියාව ඒ අයිතිය සියල්ලම නැති වෙලා යනවා. ඇය නොදත් රහස දැන කාලයේ ගැබ තුලෙහි ඉකිබිඳී කම්පාව. එතකොට ඇය කාලයක් මේ ගැන ලත වේවි, වැළපේවි, ඉස්සරහට ඇය මොනවා සිදු කරයිද කියන ගැටලුව පියාගේ සිත තුළ ඇති වෙනවා. ඊළඟට කවියට අපි යන්. එතකොට ඒකෙන් පෙන්නනවා ඇය කරපු කැපකිරීම නේද? එතකොට ඇය නොදත් රහස දැන කාලයේ ගැබ තුලෙහි. එතකොට මවක් කොහොමද නේද දරුවම ආරක්ෂා කරන්න කියන එක ඒ හරහා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ මවට වඩා මේ මවට දරුවා නැති වුණ වේදනාව දැනෙනවාseම පියාටද ඊට වඩා වේදනාවක් එනවා. ඒක ඊළඟ කවිය තුලින් කවියා මනාව පෙන්නනවා. දස එකද මසක් ඈ රැකී සෙනෙහසේ නිදානය. අනුරූපකයක් සෙනෙහස කියන නිදානයක් මේක නේද? එතකොට ඇයගේ මුළු සෙනෙහසම දැන් පෙම්වතුන් කාලේ දෙදෙනා අතර තිබුණු සෙනෙහස දැන් අවසානයේදී ඒක ළමයා වෙතට ගමන් කරලා තියෙනවා. එතකොට සෙනෙහස දැන් තුන් ආකාරයකට බෙදලා දැන් තුන්කොන් ප්‍රේමයක් බවට ඒක පත් වෙලා තියෙනවා නේද? එතකොට වෙස් මුහුණ තුලට ඌ බහිරවයින් නුහුරු බස් තෙපලමින් වටවෙමින් අඩුනියෙන් පැහැර සංගවන අතර දැන් දොස්තර කෙනෙක් ළමයා හම්බුනහම පියෙකුට දොස්තර කෙනෙක් දැනෙන්නේ දෙවියෙක් වගේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔහු ජීවිත දෙකක් බේරනවා. එකක් තමයි තමන්ගේ බිරිඳගේ ජීවිතය, අනික තමයි තමන්ගේ දරුවගේ ජීවිතය. හැබැයි මේ තාත්තට ඒ දොස්තර ලව පේන්නේ බහිරවෙයින් වගේ. ඒකින් අදහස් වෙන්නේ ඒ ළමයා නැතිවීම පිළිබඳව තාත්තගේ සිතෙහි තියෙන වේදනාව මේ කවියේ පෙන්නනවා. පැහැර සංගවන අතර යාළ ළමයා එද්දිම එකපාරට හංග ගන්නවා නේද? ළමෙක් නම් කෑ ගහලා ඒක මවට පෙන්නනවා. හැබැයි එකපාරට මේ ළමයාව හංග ගන්නවා. බලා සිටියෙමි කොනක ගොළු වෙමින් අසරණව. එතකොට පියෙක් මොන වගේ ඉරණමක් අත් උනාද? අහලා ඇති මෙහෙම කියමනක් නේද? ඔයාලා හැමෝම අහලා තියෙනවා ළමයි කියමනක් පිරිමි නම් අඬන්න එපා කියලා නේද? පිරිමින්ට අඬන්න අයිතියක් නැහැ කියනවා. ඒ අයිතියක් නැහැ කියන එක වැරදි කියලා සමාජයේ මොන තැනක කීවත් මේ පිරිමියාට ශක්තියක් උනේ අඬන්න එපා කියලා පොඩි කාලේ උගන්වපු එක නේද? නැත්තම් මේ දුක ගැහැණියට කොහොමද ගැහැණියට දැනෙන ආකාරයටම පිරිමියාටත් දැනෙනවා. හැබැයි පිරිමියත් වැළපෙන්න ගත්තොත් ගැහැණියට මොන වගේ තත්ත්වයක් ඉරණම වගේ පවතීද නේද? ගැහැණිය මොන වගේ තීරණයක් ගනීද කියන ගැටලුව එනවා. ඒ හින්දායි පිරිමියාගේ දරා ගැනීම කියන එක මේ අවස්ථාවේදී ගොඩක් වැදගත් වෙලා තියෙනවා. හරි. මම මේක පදනම් වෙච්ච ලස්සන සින්දුවකට යනවා. ඒක තමයි සිරුරේ දුවන්නේ මගෙලේ නොඇපුතුනේ. එතකොට තාත්තෙක්ට ළමයෙක් දැනෙන්නේ ඇයි මේ තරම්? තාත්තා ළමයව කුසේ තියාගෙන හැදුවේ නැහැ. හැබැයි තාත්තෙක්ට ළමයෙක් දැනෙනවා ගොඩක්. ඒකට කියනවා සිරුරේ දුවන්නේ මගෙලේ නොඇපුතුනේ. එතකොට තාත්තගේ ලේ තමයි මේ ළමයාගේ සිරුරේ දුවන්නේ. කුසයේ නොදැරුවක් දිවිබර මට රැඳුනේ. නේද? කුසේ දරාගෙන මම හිටියේ නෑ. හැබැයි ඔයාගේ ජීවිතය කියන බර, ඒ අධ්‍යාපනය ලබා දීමේ ඒ හැම දෙයක්ම මගේ ඉරහිස මත තමයි තිබ්බේ. නේද? මම කරපු කැපකිරීම මත කියලා තාත්තා කියනවා.
මහා මෙරකට උසයි දරු පෙම හදපතුලේ. එතකොට තාත්තෙක් එළියට පෙන්වන්න නැති වුණාට ඇතුලේ තියෙනවා මහා උස දරු ප්‍රේමයක්. නේද? ඒ පිරිමින්ගේ හැටි පිරිමි හැඟීම් කියන ඒවා එළියට ගොඩක් පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. පුදුමයි පුතුනි කිම මගලේ කිරි නොඋනේ. එතකොට තාත්තා කල්පනා කරනවා මේ වේදනාව දරා ගන්න ගමන් ඇයි මගේ ලේ කිරි නොඋනේ කියලා තමයි තාත්තලා කල්පනා කරන්නේ. එතකොට අම්මා වගේම කැපකිරීමක් පිරිමියෙක් වශයෙන් පියෙකුත් සිද්ධ කරනවා. මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ. පියා කවදාවත් ඔයාලා පන්තියේ ටුක්ටක් පහු වුණා කියන්නකෝ. ඒ කියන්නේ පන්තියේ 1 2 අතරට එන්න බැරි වුණා. හැබැයි පන්ති අන්තිමයා බවටපත් වුණා. කවදාවත් තාත්තෙක් අම්මෙක් බයින තරම් ඔයාලට බයින්නේ නැහැ කවදාවත්. ඒකට හේතුව තමයි තාත්තා ළමයෙක්ට කෙලින්ම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ නැහැ. තාත්තෙක් ළමයෙක්ට අම්මා හරහා තමයි දිරිය දෙන්නේ. මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ. මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ. ඒ කියන්නේ කවදාවත් මේකයා ළමයාට කියන්න උත්සාහ කරෙත් නැහැ. සමාජයට කියන්න උත්සාහ කරෙත් නැහැ. ඔහු පියෙක් විසින් දරාගත්ත දෙයක්. එතකොට මේ කවිය තුලත් මේ පියාටත් අත් වෙන්නේ මේ වගේ ඉරණමක් නේද? තමන්ගේ දරුවාගේ මලකඳ තමන්ගේ දෑතින්ම සොහනට ගෙන යන්න මේ තාත්තට සිද්ධ වෙනවා. අවසානයේදී කියනවා සෙමෙන් තව සෙමෙන් පස් පිඩලි පෙරලන්න. මේ ඉන්නේ ලපටි ළමේ. එතකොට මේ ළමයාගේ ඇඟට පස් පිඩලි වැටෙනවා කියන එක නේද? තමන්ගේ එකම දරුවා එයාගේ ඇඟට පස් පිඩලි වැටෙනවා කියන එක කොහොමද පියෙක් දරාගන්නේ? ඒ හින්දා යාම කියනවා සෙමෙන් තව සෙමෙන් පස් පිඩලි පෙරලන්න මවගේ ඇකයෙහි පහස නොදත් දැරිය කිසිගිති. ඒ කියන්නේ මවගේ නේද? මවගේ ඇකෙහි කියන ඔඩොක්කුව නැත්තම් ඒ තුරුල් වෙනවා නේද? දැන් අපි ඔයාලා කියන්නේ ඇකේ කියලා දැන් ඉඳගෙන ඉන්නකොට තියෙන ඔඩොක්කුවනේ නේද? හැබැයි ඒ ඔඩොක්කුවේ ඉඳලා නැගිට්ටාම ඒත් ඉන්නේ ඇකේ තමයි. ඒ කියන්නේ ලයට තුරුල් කරගෙන ඉන්න එක. එතකොට ඒ පහස නේද? ඒ ආරක්ෂාව, ඒ සැනසීම කියන එක මවගේ ඇකෙහි පහස නොදත් දැරිය කිසිගිති. කවදාවත් මේ ළමයාට හම්බ වෙලා නැහැ. එතකොට ඒ හරහා පේනවා මේ ළමයාගේ ජීවිතය කොයිතරම් අභාග්‍යයක්ද. ඒ ළමයාගේ ජීවිතයේ වගේම තරුණ යුවලක් නේද? තරුණ යුවලක් මවක් වශයෙන් ලැබිය යුතු ප්‍රේමයක්, පිරිමියා පියෙක් වශයෙන් ලැබිය යුතු ප්‍රේමයක් දෙදෙනාටම අහිමි වෙලා යනවා නේද? ඒ තුල එයාලා මොන තරම් දුකක් විඳින්න ඇද්ද කියලා කියනවා. හරි, ඊළඟ පද්‍යයට අපි යන්. ඊළඟ කවියට කිරි ගරුඬ කොත් හෙලන අඳුරු සෙව නැලි අතර. කනත්තකට ගියපුවාම කිරි ගරුඬ වලින් කොත් හදලා තියෙනවා නේද? ඒ කොත හදලා ඒ කොතේ නමක් ගහනවා. මේ නම ගහලා තියෙනවා මොකද්ද? එක්කෝ එයාගේ ෆොටෝ එකක් එක්ක ගහලා තියෙනවා, නැත්නම් නම ඉපදුන වර්ෂය සහ මැරුණ වර්ෂය. එතකොට ඔය දෙකම ගහලා තියෙනවා කනත්තකට ගියපුවාම. ඒ අඳුරු සෙව නැලි අතර කවදාවත් ඒවා ආය අවදි වෙන ඒවා නෙමෙයි. ඒක අන්ධකාරයක් තියෙන්නේ. ඒතර මහා දුකක් තියෙන්නේ. නුහුරුණු පුරුදු ලොවක සැතපෙන්න දියණියනි. එතකොට කවදාවත් ඔයාට මේක හුරු ලෝකයක් නෙමෙයි. ඔයාට හුරු වෙලා තිබ්බේ මවගේ උණුසුම නේද? මේ මවගේ තියෙන සෙනෙහස. හැබැයි මේ සියල්ලම දැන් ඔයාට අහිමි වෙලා තියෙනවා. එහෙනම් ඔයා මේ ඉන්නේ නුහුරුණු පුරුදු ලොවක කියලා කවියා කියනවා. මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවා කඳුලින්. එතකොට මේ මෙච්චර වෙලාවක් අර තාත්තෙක් වශයෙන් ඔහුට බලාපොරොත්තුවක් තියෙන්නේ නැති නේද? හඳ ගැන කතා කියන්න, හඳ කිරියාමි ඔන්න කිරි ගෙනත් දෙනවා කියන්න. හැබැයි අවසානයේදී තාත්තා තමන්ගේ ළමයාට කියලා යන්නේ මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය කඳුලින් පුරවා කියලා. ඒ කියන්නේ අර කිරිපැණි ගෙනත් දෙන රන් තැටිය දැන් කඳුළු වලින් තමයි පුර වෙලා තියෙන්නේ. එතකොට මේ පිරවිච්ච රන් තැටිය මොන වගේ දුකක් මේ පෞල් ජීවිතය තුළ ඇති කරයිද? එතකොට මවක් වශයෙන් ඇය දරාගෙන තියෙන වේදනාවත්, පියෙක් වශයෙන් ඔහුට අත්වන ඉරණම මේ සියල්ලම තීරණය වෙනවා මේ කවිය තුළ. එතකොට කවියා භාෂාව කියන එක යොදා ගන්නකොට ඔහු භාෂාව විවිධාකාරයට යොදාගෙන තියෙනවා නේද? එතකොට මේකේ ඔහු යොදාගෙන තියෙන රූපකාර්ථවත් භාෂාවක්. එතකොට රූපකයක් කියන්නේ මෙන්සේ වැනි බඳු අයුරු වැනි සමානවාචී නිපාත පද එකට සම්බන්ධ නොකොට වස්තු දෙකක් එකක් ලෙස ගලපනවා. එතකොට මේකේ අපිට ඒක හම්බ වෙනවා. මේකේ හම්බ වෙනවා රන් තැටිය කඳුලින් පුරවනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ සංකේතයක් නේද? රන් තැටියක් කඳුලින් පුරවනවා කියන එකෙන් අදහස් වෙන්නේ නේද? පොඩි ළමයෙකුගේ මරණයක්. එතකොට රූපකයක් විදියට සෙනෙහසේ නිදාණය
වගේ දේවල් හම්බ වෙනවා. එතකොට සංකේතයක් විදිහට තව බහිරවයින්. එතකොට මේ බහිරවයින් කියන එකේ එයාගේ මේ වෛද්‍යවරුන් පිළිබඳව එයාට තිබුණු වේදනාව නේද? එතකොට මේක සංකේතවත් වෙනවා. එතකොට කවියෙකු කාව්‍ය සඳහා යොදා ගන්න අත්දැකීම මෙන්ම ඔහු කවියකින් ඉදිරිපත් කරන දෙය, ඒ කියන්නේ අරමුණද බොහෝසේ සමාජයට වැදගත් වෙනවා. එතකොට මේ කවිය තුලින් අත්දැකීම බවට මේ සිදුවීම පත් වුණාද මේ කවියාගේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ මොකද්ද? කවියගේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ මේ සමාජයේ පියෙකු ඒ වගේම බිරිඳක් නැත්නම් මවක්, පියෙක් මවක් මේ දරුවෙක්ට ලබා දෙන සෙනෙහස මොන වගේද කියලා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේ රන් තැටියක කියන කඳුළු කියන කවි පන්තිය තුලින් මොන වගේ අර්ථයක්ද මේකේ තියෙන්නේ, මොන වගේ තේරුමක්ද කියලා ඔයාලට දැන් තේරෙන්නේ නැති. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.